안녕하세요 여러분. 잘 지내고 있어요? 나는 지금 런던에서 일하고 끝내고 숙사 가는 중이에요. 나 친구들도 하고 같이 참 부지런해요. 열심히 산다고. හොස්පිටල් එකෙන් ඔෆ් වෙලා අපි ගෙදර යන ගමන් ඉන්නේ. අපි හොස්ටල් එකට දැන් යන්න හදන්නේ. ඒ නිසා අපි වෑන් එකේ තමයි අද යන්නේ. වෙනද නම් බස් එකක් එන්නේ. අද යන්නේ අපි වෑන් එකේ. 뭐 한국 사람은 애국사 같이 사진 찍는데 뭐 사진 찍는데 괜찮아요. 사진 찍어도 괜찮아. 기숙사 가는 길이다. 이에요. 309호. 300 바로 309호. 309호? 그래. 300. 아, 요래 보네. 네. 어마이야. කොරියාවේ පොලිස් කාර් එකක් යනවා. ආල්ට පේනවද? 안 되지 아직 조금 힘들지 이제. 6명은 애만 하면 이제 비안 오면 දැන් අපි කැම්පස් එක ළඟට ඉන්නේ. Hi guys. ඔයාලට කොහමද? හොඳින් ඇති කියලා හිතනවා හැමෝම. අද මම ඩේ vlog එකක් ස්ටාර්ට් කරන්න හිතුවා. මුලින්ම මම මේ හොස්පිටල් එකේ වැඩ ඉවර වෙලා යන ගමන් හොස්ටල් එකට යන ගමන් ඉන්නේ. 오늘은 제 진짜 현실적인 유튜브를 찍어 보려고요. 오늘도 조금 힘들지만 열심히 보내겠습니다. අපි දැන් හොස්ටල් එකට යන්නේ දවස් 2කින්. 아이고 너무 힘들어. අපි දැන් ඩේ එකයි නයිට් එකයි දෙකම කරලා ඉවර වෙලා දැන් තමයි ගෙදර යන්නේ. වෙලා උදේ 9 මාර විතර වෙලා නෑ 9 කාලයි 9:32 දැන් වෙලාව. අපි දවස් 2කට පස්සේ හොස්පිටල් එකේ ඉන්න දැන් තමයි ගෙදර යන්නේ. පූජා ඔත්තේ අපි මේ හොස්ටල් එකට ආවා මේ යාළුවෝ දෙන්නත් එක්ක 9 මාර විතර වෙලා තියෙන්නේ දැන්. අපි හොස්ටල් එකට ආවා. හොස්ටල් එකට එද්දි යාළුවෝගේ කූපන් ඕඩර්ස් වගේක් ඇවිල්ලා තිබ්බ. දැන් ඒ ටික මේ අන්බොක්ස් කරන්න තමයි යන්නේ. ඔයාලටත් පෙන්නන්නම්. තියෙන ආව කූපන් ඕඩර්ස් ටික. පාන් එකක් මේ බෑග් එක. ඔන්න බලන්න පාන් එකක් විතර මේ වගේ බෑග් එකක ඉවලා තියෙන්නේ. අයිස් පැකට් එකක. ඒකේ පාන්. මේ තියෙන අනිත් ඕඩර්ස් ටික. ඒකේ මොනවයි? බොන්චි. අන්න බොන්චි එකක්. ඒකේ තිබි බොන්චි පැකට් එකක්. ගුමෝයිය. Igo nasi, igo pineapple. Igo monde. Oh my god. Pumpkin එකක් ඇවිල්ලා තියෙනවා. වට්ටක්කයක් ඇවිල්ලා. අනේ මේ වට්ටක්. වට්ටක් ඇවිල්ලා ඉබු බලන්න. මේ වට්ටක් එකට විතරක් මේ බෑග් එක. නූඩල්, රාමෙන්. ලාමියොන්. අන්බොක්ස් කරන ගමන් ඉන්නේ. මොකද්ද බලමු අපි. Oh my god. දුරු වගේක් ඕඩර්ස් කරලා අයියෝ මන්ද. ඒ තමයි තියෙන්නේ. බොක්ස් එක, උදුර බොක්ස් එක. හොඳයි. බොඩි වොෂ් එකක් ඔන්න ඕඩර් කරලා තියෙන ෆ්ලවර් බොඩි වොෂ්. next ඊළඟට අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මේක මේ කරන්නේ. ඒකේ තියෙන්නේ මොනවද? බිත්තර තියෙනවා ඒකේ. පැකින් නම් පැකින්. කූපන් තමයි. බිත්තර 30ක කේස් එකක් ඇවිල්ලා තියෙන්නේ ඒකේ. ඉතින් මේ තියෙන්නේ කූපන් ඕඩර්ස් ටික ආව. පැකින් ටික හරිම ලස්සනයි. නයිස්. ඒ මොකක්ද? what's this? what's come on. මම හිතන්නේ ටවල් එක. ටවල් එක. ටවල් එක. මේ කොම්බ එකක් ඇවිල්ලා තියෙනවා මෙයාට. මේක හැබැයි ඕපන් කරන්න දන්නේ නැහැ. මේක හැබැයි චුට්ටක් රත් වෙනවා මෙතනින්. මේක ඕපන් කරන්න දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා මම උදේට උයන ගමන් තමයි මේ ඉන්නේ. වට්ටක්කයි බොන්චි.
ඉතින් අම්මා තාත්තගෙන් වෙන් වෙලා වෙනම ජීවත් වෙද්දි මෙහෙම තමයි තනියම උයාගෙන කන්න ඕන. මම මේ දැන් උදේ 9ට වැඩ ඇරිලා ඇවිල්ලා තමයි මේ දේවලුත් කරගන්න ගමන් අනිත් දේවලුත් කරගන්නේ. උයලි වෙලා මම වොෂ් එකක් දාගන්න ගියා. ඊට පස්සේ කොණ්ඩේ ඩ්‍රයි කරගන්න ආවා. හරි ඒකත් ඉවර වෙලා මම පොඩ්ඩක් රූම් එක ක්ලීන් කරන්න ගත්තා. ඉතින් මට මාර සතුටුයි. අවුරුදු 21යි මට දැන් වයස. මං අම්මා තාත්තගෙන් වෙන් වෙලා මගේ දේවල් තනියම ඔක්කොම කරගන්න එක ගැන මං ගොඩක් සතුටු වෙනවා. එයාලට බරක් නොවි මම හැමදේම තනියෙන් කරගන්න එක මට ලොකු සතුටක්. දැන් තමයි කන්න යන්නේ. තියෙනවා වට්ටක්කයි බුංචි පොලොසුයි. බඩගිනි අපි කාලා බලමු. කට ඔයාලට ගයිස් මම දැන් චුට්ටක් නිදා ගන්න තමයි හදන්නේ. මොකද මට නිදිමතයි දැන්. මට නිදිමතයි කොහොම හරි වැඩ ඇරලා ආව නිසා මට නිදිමතයි. දැන් මම නිදා ගන්නවා ඩිංගක්. නිදාගෙන ඊට පස්සේ වෙන්නේ මොකද කියලා අපි බලමු. පැයක් වගේ නිදාගෙන නැගිටලා මම කුණ්ඩේ අයින් කරන්න ගත්තා. ගයිස් මම දැන් ක්ලාස් එකට යන ගමන් ඉන්නේ. දැන් මම ක්ලාස් එකට යන ගමන් ඉන්නේ මේ කැම්පස් එක ඇතුලේ තියෙන ක්ලාස් රූම්. මම දැන් පොඩ පරක් වෙලා තියෙන. ඇත්තටම මට නිින්ද ගිය චුට්ටක්. අද 2 ඉඳන් ක්ලාස් එකේ පැය 3ක විතර මේ එක්සෑම් එකක් තිබ්බා. 현재는 시험지 여러 번 가져가고 앞으로 나눠 주세요. දැන් ඉන්ටර්වල් එකක් මේ අද පේපර් එකක් තියෙනවා ක්ලාස් එකේ. මේ පේපර් එක දෙන වෙලාව ඉතින් වීඩියෝ වැඩි ගන්න බැරි වුණා. මේ පේපර් එක චුට්ටක් අමාරුයි අතරම. දැන් නම් වෙලාව හවස 5:00 පහ වෙලා තියෙන්නේ. හයිට කිට්ටුයි මේ දැන් අපි යන්න හදන්නේ පොඩ්ඩක් මාත් එකට අපිට බඩුවාගයක් ගන්න තියෙනවා. ඒකට යන්න හදන්නේ. අපි ගිහින් බලමු. ඉන්නේ කැම්පස් එක ඉස්සරහා. අපි දැන් හෝ ප්ලස් එකට ඇවිල්ලා ඉන්නේ. මේ හෝ ප්ලස් එකේ ඉන්නේ යන ගමන් මෙතන පොඩි සේල් එකක් දාලා තියෙනවා. චොන්වන් වලට හැමදේම තියෙන්නේ. මේක චොන්වන් එන්නේ කියන්නේ රුපියල් 200ක් වගේ වෙන්නේ. ඔත්තොක්ක පොණිය. මෙන්න මේ ෂර්ට් උත් චොන්වන් එන්නේ. මෙතන සපත්තු තියෙන ඒවා නම් ඉතින් ගණන්. ඩේ vlog එකක් කියලා ස්ටාර්ට් කරාට මේක shopping vlog එකක් වෙන්න යන්නේ මම හිතන විදිහට. මෙතන තිබ්බ අයිස්ක්‍රීම් වර්ග කූචොන් තමයි උනේ. කූචොන් කූපෙක් වගේ උනේ. ඒක 1+1 එකක් ගත්තොත් තව එකක් නොමිලේ. ඒ නිසා මට යාළුවටයි දෙකක් ගත්තා. බේකරිය තියනවා. මේක නම් මාර රස පාටයි. සාචොන් ඊබෙක් වොන්නනෝ. 감자칩 2개 피넛. 이거 뭔데? गाइस තියෙනවා මෙතන කිඩ් සෙක්ෂන් එකක් තියෙනවා මෙතන. මෙතන නම් තියෙනවා ලොකු සයිස්. 너무 귀여워. ඉතින් ඔයාලට කොහොමද මේ දවස්වල ලංකාවේ තත්ත්වය කොහොමද? ඔයාලා එක්සෑම් කොරියාවට එන්න හීන දකින අය නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මගේ වීඩියෝස් වල තව ඇඩ් වෙන්න ඕන දේවල් තියෙනම් වැරදි අඩුපාඩු තියෙනම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ක්ලිප්ස් තියෙනවා. ඉතින් ගයිස් අද දවසේ මේ විදිහට තමයි ගෙවෙන්නේ. අපි මේ ඔන්චු මාත් එකට ආවේ. ඉතින් අපි මම ඔයාලට කලිනුත් මේ මාත් එකට ඇවිල්ලා බඩු ගන්න vlog එහෙම කරලා ඇති. මේ යාළුවෝ නම් බඩු තෝරනවා මේ. මගේ ඉතින් අද දවසේ මෙහෙම තමයි වෙන්නේ. එකක් ගත්තා. ඉඟුරු ගත්තා. මෙතනින් ඉඟුරු සෝස් එකක් ගත්තේ.
අපි ආවේ දයිසයකට. ෆ්ලවර් බුක් තියෙනවා ළමයි. මෙතන ෆ්ලවර්ස් තියෙනවා ලස්සන ලස්සන. කරන එකක් ගත්තා. හෙඩ් මසාජ් කරන එකක් ගත්තා. මසාජ් කරනයිද? නිවාඩු දවසේ තමයි කොහෙට හරි යන්න තියෙන්නේ. කොහෙට හරි කියන්නේ නිවාඩු දවසේ තමයි අපිට උමනා දෙයක් හරි ගන්න තියෙන්නේ. ඒ නිසා තමයි අපි මේ මාර්ට් එකට ආවේ පොඩ්ඩක්. මේකක් ගන්නවා. මේ ටික තමයි දයිසෙකින් ගත්තේ. 날씨가 너무 추워요. 저 춥지만 괜찮아요. 우리는 지금 연주마대에 가고 있어요. ආව් ගයිස් බලන්න ඉතින් ටිකක් දැන් රෑ වෙලා තියෙන්නේ 7ට කිට්ටුයි නෙවෙයි 7යි 10යි වෙලාව. හරිද? අපි දැන් මේ යන්නේ 7යි 10යි. අපි දැන් තියෙනවා පන් වර්ග. चीज़ केक है सो मैंने बोला पापा को मत सकते हैं बाइट कर गया सैमसंग कूप एक पालसी फोन मैंने तीनों लोग को कोमोड मेरे मैंने वाला अंका विंग हार दस गाना मीडी वाला प्राइस के बाद मैं कर रुपया 10 है ना सूर्यन तीनों गाइस लंका में रुपया 10 कितने मैंने वहाँ ඔයාලට පේනවද සාමාන් වෙනවා මේක සාමාන් කූචොන් වෙනවා ඒ කියන්නේ මේක ලංකාවේ ප්‍රයිස් එකයි මේ කොරියා ප්‍රයිස් එකයි තොක්කත් තියෙන ප්‍රයිස් එකයි සමාන මෙතන ඔයාලට පේනවද දන්නේ නැහැ මේ මෙතන තියෙනවා කොකොනට් හරිද කොකොනට් තමයි මේ තියෙන්නේ බලන්න හරිද කොකොනට් එක ලස්සනට පැක් කරලා මෙයාලා මෙහෙ විකුණන්න දාලා තියෙන හැටි මේක වෙනවා ළමයි මේ ලංකාවේ රුපියල් 600 ගාණක් තමයි වෙන්නේ සාචොන් වෙනවා साचोन सापेक ओशिप වෙන්නේ මෙන්න මේ කොකොනට් බලන්න ඉතින් ලුණු ඕනා වෙලා තියෙනවා ඒ නිසා අපි ගන්නවා මෙන්න මේ ලුණු කාප්සිදා චිගම් ගයිස් මෙන්න තියෙනවා කොත්තු හදන්න පුළුවන් පරාට මෙතන සම්චොන් කූපෙක් පල්ෂිප් වෙන්නේ ඒ කියන්නේ ලංකාවෙන් 600 ගාණක් වගේ තමයි මේකත් එන්නේ බලන්නකො මේකේ දෙකක් තියෙනවා ළමයි. මම මෙන්න මේ චිප්ස් එක ගන්නවා. මං ආසම චිප්ස් එක මේක. අපි ගත්ත අයිස් කේක් එකක්. ඒක මේ වෙලාවේ අපි කෑව ගොඩක් බඩගිනි නිසා. අපි අද මාතේකට ගිහිල්ලා මෙන්න මේව තමයි ගත්තේ. ස්ට්‍රෝබෙරි සෝස්, කැරට් පීනට් එතකොට සුදු ලුණු එකක් ගත්තා. තව ඉඟුරු ගත්තා. තව එතකොට මේ දින අයිස්ක්‍රීම් දෙක ගත්තා ළමයි. මේ අයිස්ක්‍රීම් දෙක. ඊට චිප්ස් එකක්. මගේ යාළුවෝ දැන් හදන ගමන් ඉන්නේ රයිස්. කට්ටිය උයන ගමන් ඉන්නේ. මෙන්න අපි අද රෑට කන්න හැදුවා මේ පරිප්පුයි රයිස්ුයි රස පාටයි නේද රයිස් එක. රයිස්ුයි පරිප්පුයි. අද අපි මාර්ට් එකට ගිහින් ආවිල්ලි ඉවර වෙලා රෑට කන්න හැදුවා යාළුවොත් එක්ක. දැන් අපි රෑට කන්නයි හදන්නේ. ඇත්තටම අද ඩේ ව්ලොග් එකක් වුණා shopping vlog එකක් වගේ තමයි. මට ඇත්තටම අවසන් කරන්න අමතක වුණා. මේ එහෙම මම අද උදේ වැඩට යන ගමන් තමයි ඉන්නේ. මෙතනින් වීඩියෝ එක finish කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. වීඩියෝ එක හොඳ නම් subscribe කරලා තියාගන්න. bye bye. I just had to let you know you're